හරි එතකොට ඔයගොල්ලෝ මේ සම්බන්ධයෙන් අපේ 14 වෙනි වීඩියෝ එකත් එක්ක අපේ වීඩියෝ සීරීස් එකේ. එතකොට අද අපි කතා කරන්නේ ඇප්ලයිඩ් ප්‍රශ්නයක්. එතකොට 2020 පේපර් එකේ 2020 පේපර් එකේ ඇප්ලයිඩ් පේපර් එකේ පාර්ට් A එකේ 7 වෙනි ගාන තමයි අපි කතා කරන්නේ. බල සම්බන්ධ ගානක් තමයි ඉල්ල තියෙන්නේ. මම මුලින්ම රූපය නිකන් ඇඳගෙන ඉන්න ගාන කියවන්න කලින් හරි ගාන කියවන්න කලින් ඔය විදිහට රූපය ඇඳගෙන ඉන්න. ඔන්න ඔයාගේ රූපයක් අපිට දීලා තියෙනවා. හරි. එතකොට මේ කියන්නේ දිග 2a හා බර w. එතකොට මේ දණ්ඩේ දිග AB කියන දණ්ඩේ දිග 2a ලු බර w ලු. වූ ACB ඒකාකාර දණ්ඩක් රූපේ පෙන්වා වැරදි. A කෙළවර සුමට සිරස් බිත්තියකට එරෙහිවද C හි තබා ඇති සුමට නාදැත්තක්. මෙන්න මෙතන නාදැත්තක් තියෙනවා. නාදැත්තක් කියන අපි දන්නවා නිකන් පොයින්ට් එකක් කියන්නේ උලක් වගේ තැනක්. එහෙනම් මෙතනින් ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා දණ්ඩට ලම්බකව. හරි. තුඩක් නැත්තම් නාදැත්තක් මගින් ඇති වෙන ප්‍රතික්‍රියාව දණ්ඩට ලම්බකයි. හරි. නැත්තම් ඒ පෘෂ්ඨයට ලම්බකව තමයි තියෙන්නේ. ඒ කියන්නේ අදාළ දණ්ඩට ලම්බකයි. හරි. එතකොට උතන ප්‍රතික්‍රියාවක් තියෙනවා. සමතුලිතව තබා ඇත. A හි බිත්තිය මගින් ඇති කරන ප්‍රතික්‍රියාව අපිට මෙතන A වල ප්‍රතික්‍රියාව කෙලින්ම W යට මුල 3 කියලා දීලා තියෙනවා. දණ්ඩ තිරස සමග සාධන ඇල්ෆා කෝණය ෆයි බෙදීම 6 බව පෙන්වන්න. ෆයි බෙදීම 6 බව පෙන්වන්න. හරි. මේ R මෙතන C කියන පොයින්ට් එක. හරි. ඒතකොට මෙතන තමයි ගුරුත්ව කේන්ද්‍රය G තියෙන්නේ. මේ දුරයි සිම්පල් ඒට සමාන වෙනවා. හරි අපිට කියන්නේ මෙන්න මේ තිරස සමග සාධන ඇල්ෆා කෝණය හොයන්න කියලා. ඇල්ෆා කෝණය හොයන්න කියලා. ඉතින් අපිට මේකේ පුළුවන් කෙලින්ම තිරස් බල සමතුලිතතාවක් සහ සිරස් බල සමතුලිතතාවක් අරගෙන හොයන්න. ගූර්ණයක් ගන්න බෑ මොකද ඊළඟ කොටසේ අපෙන් අහනවා AC දිග 3 4න් 3යි කියලා වෙන්නලු. මෙන්න මේ දිග. දැන් අපි දන්න ගූර්ණයක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම R අපිට සම්බන්ධ කරගන්න වෙනවා. හරි. ඒ කියන්නේ එක්කෝ R වටා ගූර්ණ ගත්තත් අපිට මේ දුරවල් එහෙම ඕන වෙනවනේ. එතකොට ඒත් එක ගත්තාම ගූර්ණයක් ගන්න බෑ. එහෙනම් මුලින්ම අපි කරමු සිරස් බල සමතුලිතතාව සලකා. හරි. සිරස් බල සමතුලිතතාවය. සිරස් බල සමතුලිතතාවය. සිරස් බල සමතුලිතතාවය දැම්මොත් මෙතන තියෙන සිරස් බලයක්. එතකොට අපි දන්නවා මේ කෝණයත් මොකද වෙන්නේ ඇල්ෆාට සමානයි. එහෙනම් R cos ඇල්ෆා හරි R cos ඇල්ෆා ඍණ W සමානයි බිඳුව කියලා අපිට ගන්න පුළුවන්. මෙතනින් මට පුළුවන් R තනි කරගන්න W යට cos ඇල්ෆා කියලා. W යට cos ඇල්ෆා කියලා. හරි. එතන cos ඇල්ෆා ගෙන් බෙදන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් එනවා නේද? ඇල්ෆා 90 වුණොත් මොකද වෙන්නේ? මේ දණ්ඩ කෙලින්ම මේ බිත්තිය දිගට තියෙන්නේ. අපි දන්නවා එහෙම දණ්ඩක් ඉතින් බිත්තියකට තියන්න බෑ. එහෙනම් ඉතින් අලවන්න වෙනවානේ. එතකොට මේ විදිහට දණ්ඩක් තියන්න නම් ඇල්ෆා අනිවාර්යෙන් 90ට වඩා අඩු වෙන්න ඕනේ. එහෙනම් මේ 90 නෙමෙයි. එහෙනම් මේක බිඳුව වෙන්නේ නැහැ. හරි. එතකොට මෙතන ඕන්න අපිට ලියන්න පුළුවන්. ඒක මෙතනදී නම් එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. නමුත් අපි හොඳයි ඉතින් ලියලා තිබ්බොත්. එතකොට ඔය විදිහට R මං ගත්තා. ඊළඟට මට පුළුවන් මේ පැත්තට තිරස් බල සමතුලිතතාව සලකලා මට පුළුවන් මේ පැත්තට තියෙන එකම බලය W බෙදීම 3යි ඊළඟට R sin alpha සරලයක් එකේ තියෙනවා. ඍණ R sin alpha සමානයි බිඳුවයි. මෙතනිනුත් මට R ගන්න පුළුවන් W යට මූල 3යි sin alpha කියලා. හරි W යට මූල 3යි sin alpha කියලා ගන්න පුළුවන්. හරි ඔය විදිහට ගන්න පුළුවන් නේ. දැන් මම දෙකෙන්ම මම R පද දෙකක් නේ සමාන කරගත්තේ. R පද දෙකක් තමයි මම මෙයාව 1 කියලා ගන්නම් සමීකරණය. මෙයාව 2 කියලා ගන්නම් සමීකරණය. දෙකෙන්ම R තමයි අපිට ආවේ. ඔය දෙක සමාන කරොත් මොකද වෙන්නේ? W යට cos alpha සමානයි W යට මූල 3යි sin alpha කියලා එනවා. එතකොට sin alpha ගෙන් W ගෙන් බෙදලා sin alpha ගෙන් මේ පැත්ත ගුණ කරොත් අපිට එනවා tan alpha සමානයි 1 යට මූල 3යි කියලා එනවා. 1 යට මූල 3යි කියලා එනවා. tan alpha 1 යට මූල 3 නම් අපි දන්නවා මේකේ සරලව alpha කියන්නේ කීයද? pi බෙදීම 6යි. pi බෙදීම 6යි. හරි alpha කියන්නේ pi බෙදීම 6යි. එතකොට alpha නම් අපි දේශින්ම හොයාගත්තා. alpha pi බෙදීම 6යි. ඒක තමයි පෙන්වන්න දෙන පළවෙනි ගානේ.
හරි. ඒතර ඊළඟ එකට අපිට අනිවාර්යෙන් ගූර්ණයන්නේ ගන්න වෙන්නේ දුරක් හොයන්න දෙනවා අපි දන්නවා ගූර්ණයක් ගන්න වෙනවා. ඒකට එහෙනම් මේ r සම්බන්ධ වෙනවනේ කොහොමද? හරිද? ඒ කියන්නේ අපිට මෙන්න මේ a ලක්ෂය වටා ගූර්ණ ගන්න එක ලේසියි. මොකද මේ දුරනේ හොයන්න තියෙන්නේ. ac දුර තමයි හොයන්න තියෙන්නේ. එතකොට මට r සම්බන්ධ කරගන්න වෙනවා. එහෙනම් මම r හොයලා ඉන්නවා. එතකොට මට දෙවෙනි සමීකරණයෙන් ගන්න පුළුවන් r කියන එක සමානයි w යට මූල 3යි sin 5 බෙදීම 6 කියන එක දාන්න පුළුවන්. එතකොට අපි දන්නවා sin 5 බෙදීම 6 කියලා කියන්නේ sin 30 නේ ඒක භාගයයි. එහෙනම් මූල 3 ගුණ කිරීම භාගය. එහෙනම් කීයද 2w යට මූල 3යි කියලා එනවා. මේ කවුද r? හරි. r එකට ඔක උත්තරේ විදිහට ගන්න පුළුවන්. දැන් එහෙනම් අපි ලක්ෂ්‍ය වලට පූර්ණේ ගමු. එතකොට සරලව ගන්න අන්තිම කරගන්න පුළුවන් අපිට. හරි. එතකොට මම මේ ටික මකාගෙන ඉන්න. හරි. මේ ටික මකාගෙන ඉන්න. එතකොට a ලක්ෂය වටා ගූර්ණය ගත්තොත් a ලක්ෂය වටා මම ගන්නෙ වාමාවර්ත ගූර්ණය. r වතාවක් AC කියන තුන අපිට ගන්න පුළුවන්. r වතාවක් AC. ඕකේ නම පළවෙනියටම. එතකොට මෙයාගෙන් ගූර්ණයක් එන්නේ නැහැ. මොකද a ලක්ෂය හරහා යන ඉඳ ඊළඟට w ගෙන් ගූර්ණයක් එනවා. ඒක ඍණාතට එන්නේ. නේ මේ පැත්තට එන්නේ ඍණ w වතාවක්. එයාට දෙන ලම්බක දුර එන්නේ මෙන්න මේ දුරනේ. මේ දුර. මේ දුර කියලා කියන්නේ අපි දන්නවා මේ දුර සිම්පල් a මේ කෝණය ඇල්ෆා. එහෙනම් මේ දුර මොකද්ද? a cos ඇල්ෆා. හරි. a cos ඇල්ෆා. සමානයි බිඳුව කියලා එනවා. සර r ට අපිට උත්තරයට දාන්න පුළුවන් කීයයි කියලාද? 2w යට මූල 3යි කියලා. ගුණ කිරීම ac එන w a cos ඇල්ෆා කියලා කියන්නේ cos 5 බෙදීම 6යි කියන එකනේ. ඒක ඇවිල්ලා කීයද මූල 3යට 2යිනේ. cos 30 මූල 3යට 2යි සමානයි බිඳුව. එතකොට අපිට පුළුවන් මේකේ w ට w කපලා දාන්නනේ. w ට w කපලා දාන්න පුළුවන්. එතකොට එහෙනම් මෙතනින් එනවා 2යි AC යට මූල 3 සමානයි මෙයාව එහා පැත්තට දැම්මොත් මූල 3යි a බෙදීම 2යි කියලා එනවා. මූල 3ෙන් ගුණ කරාම උඩ 3යි a වෙනවා. දෙකෙන් බෙදුවාම යට 4ක් වෙනවා. එහෙනම් AC කියන්නේ මොකද්ද? 3යි a යට 4යි. අන්න ඒකත් හරි. එතකොට එච්චර දෙයක් තිබ්බේ නෑ ගානේ නේ. සිරස් බල සමතුලිතතාව ලියන්න තිබ්බා. පූර්ණයක් ගන්න තිබ්බා. හරි. එතකොට අපි දැනගන්න ඕන දුරක් හොයන්න නම් පූර්ණයක් ගන්න ඕන. කෝණයක් හොයන්න නම් සාමාන්‍යයෙන් බොහෝ දුරට අපි කරන් සිරස් බල සමතුලිතතාව සලකන එක. නැත්තම් අපිට පුළුවන් නිකන් අර ජ්‍යාමිතිකව ගන්නත් මේ ගානේ නම් ලේසි ඉතින් r කොහොමත් හොයන්න ඉන්නේ ඉඳලා අර rs වලින් සමීකරණ දෙක දීලා ගන්න. හරි. එතකොට එහෙනම් මේ ගානත් මෙතනින් ඉවර වෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.